සුබදවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා මේක තුවලා ඉන්නේ YTDලා YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වෙනකොට අද රටේ තියෙන තත්ත්වයත් එක්ක ඔයාලගේ වාහනයට ඉන්ධන ලබා ගන්න නම් QR එකක් අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් ඔයාගේ වාහනයට තාමත් QR එක හදලා නැත්නම් එරර්ස් එනවා නම් එහෙම නැත්නම් ඔයාගේ වාහනේ පරණ අයිතිකාරයන් හොය ඉන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාටම කිසිම ගැටලුවක් නැතුව QR එක අලුතින් හදා ගන්න පුළුවන් මෙන්න මේ අලුත් අප්ඩේට් එකෙන්. හරි ඉතින් තවත් කතා නැතුව යමු වීඩියෝ එකට. තාමත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මේ වගේ videos ඉස්සරහටත් අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. හරි මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම ඔයාගේ Chrome browser එකට ඇවිල්ලා fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකට එන්න. ඉතින් ඔයා හරිම ඔෆිසියල් වෙබ්සයිට් එකටම එන්න ෆේක් සයිට් වලට යන්න එපා. ඔයාට වෙබ්සයිට් එක හොයාගන්න අමාරුයි නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකේ මම පින් කරලා දාලා තියෙනවා link එක. ඔයාට පුළුවන් ඒක හරහා කෙලින්ම මෙතනට එන්න. වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ සරල ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මෙතන උඩින්ම ඔයාට අවශ්‍ය ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන ඉංග්‍රීසි කියන එක ඒ විදිහටම තියෙනවා. ඊළඟට ඔයා මෙතන එන්න ඕනේ vehicle registration කියන ඔප්ෂන් එකට. හරි දැන් ඔයාට මෙන්න මේ වගේ ෆෝම් එකක් ෆිල් කරන්න එනවා. මෙතන පළවෙනියටම NIC එක එහෙම නැත්නම් National Identity Card number එක දෙන්න. ඔයාට ID එකක් නැත්නම් මෙතන passport select කරලා passport number එකක් උනත් දෙන්න පුළුවන්. හරි ඊළඟට මෙතන වගේ phone number එකක් type කරගන්න. number එකක් දීලා මෙතන send OTP කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ number එකට message එකක් එනවා code එකක්. අන්න ඒ code එක මෙතනට type කරගන්න. කෝඩ් එක ගහලා මෙතන පහළ තියෙන කොළ පාට වෙරිෆයි බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ෆෝන් නම්බර් එක මේ විදිහට වෙරිෆයි වෙනවා. පහළට ආවට පස්සේ මෙතන ඔයාගේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක සහ ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරගන්න. මේ විදිහට ෆිල් කරගෙන next බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාගේ වාහනේ විස්තර ටික ෆිල් කරන්න ඕනේ. මෙතන මුලින්ම ඔයාගේ වාහනේ නම්බර් එක ටයිප් කරගන්න. ඊළඟට මෙතන වෑන් එකක්ද කාර් එකක්ද බයික් එකක්ද කියලා අදාළ වෙහිකල් ටයිප් එක ඔයා සිලෙක්ට් කරගන්න. ඊළඟට චැසි නම්බර් කියන තැනට වාහනේ චැසි නම්බර් එක ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට චැසි නම්බර් එක හොයාගන්න පුළුවන් වාහනේ දුම් සහතිකයෙන් හරි එහෙම නැත්නම් වාහනේ පොතේ උඩින්ම බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා විදිහට බලාගෙන චැසි නම්බර් එක හරියටම ටයිප් කරගන්න. හරියට පස්සේ ඔයාගේ වාහනේ ෆුවල් ටයිප් එක ඩීසල්ද පෙට්‍රල්ද කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන I agree කියන තැන පොඩි කොටුවට ටික් එක දාලා පහළ තියෙන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ වාහනයත් කලින් රෙජිස්ටර් කරපු එක ගන්න ඔයාටත් මෙන්න මේ වගේ පොප් මෙනු එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයා කලින් රෙජිස්ටර් කරලා තියෙන ෆෝන් නම්බර් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගාව නැතුව පරණ අයිතිකාරය ගාව නම් ෆෝන් නම්බර් එක තියෙන්නේ. නමුත් අපේ ගාව නම් වාහනේ සහ ඇත්ත විස්තර තියෙන්නේ. ඔයාට පුළුවන් මෙතන I confirm කියන තැන චෙක් බොක්ස් එකට ටික් එක දාලා මෙතන override registration කියන තැන ක්ලික් කරන්න. හරි යාළුවනේ ඉතින් මේ තියෙන්නේ අපි අලුතින් හදාගත්ත QR එක. දැන් ඔයාලට අවශ්‍ය නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි එහෙම නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පරණ අයිතිකාරයන්ව හොය යන්න නැතුව ඔයාලටම දැන් පුළුවන් QR එක ජෙනරේට් කරගන්න. ඉතින් මේ වැඩේ අවවාහිත කරන්න යන්න එපා. ඔයාගේ වාහනේ විස්තර විතරක් දීලා ඔයා මේක හදාගෙන පාවිච්චි කරන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතක ඇතුව අනිත් අයටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.